හලෝ කොහොමද ඉතින් හුඟ දවසකින් තමයි vlog එකක් අරගෙන එන්නේ මේ දවස් ටිකේ බිසි වුණා ඒ නිසා vlog එකක් ගන්න බැරි වුණා ඉතින් බලනවා නේද මම මේ මල් ටිකකුත් අරගෙන කොහෙද යන්නේ කියලා බලන්නකෝ මේ කොහෙද යන්නේ කියලා මේ මල් ටික හරිය ලස්සනයි නේද මේ මල් දැක්කම මගේ දවසම කොහොමද කියන්නේ දවසම පිරුණා වගේ වුණා ඉතින් මේ මල් ටික මම ගත්තේ මගේ බබාගේ නර්සරි ටීචර්ට දෙන්න කියලා. ඉතින් එයාත් එක්කට හරි ආසාවෙන් වෙන්ද වගේත් නැතුව මේ මල් ටික දෙන්න ඕනි කියපු නිසාම බබත් හරි ආසාවෙන් ලෑස්ති වෙලා මේ සීයාත් එක්ක ගියා නර්සරි එකට. ඉතින් බලන්නකෝ එයා ගිහිල්ලා මේ යන්නේ එයාගේ ක්ලාස් ටීචර් එක නෙමෙයි. දැන් එයා එයාගේ ක්ලාස් ටීචර්ට ෆ්ලවර්ස් ටික දීලා හරිම ආසාවෙන් ඇතුළට යනවා. වෙනදා වගේ ඇඬුවෙත් නැහැ. ෆ්ලවර්ස් ටික හින්දාද දන්නේ නැහැ. ඉතින් එයා හරි ආසාවෙන් ඇතුළට යනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් නොයිස් එකක් ඇහෙනවා නම් ප්ලීස් ඉග්නෝර් කරන්න. ගෙදර මේ වෙලාවේ තනකොළ කපනවා. ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මගේ පළවෙනිම ජොබ් එක වෙන්නේ උදෑසන බුද්ධ පූජාව පූජා කරන එක. ගිලන්පසක් තියලා බුද්ධ පූජාව තියෙන එක තමයි මං දවසේ ආසම දේ. ඉතින් මට නිදහස හම්බ වෙන්නේ බබා ගියාට පස්සේ මම බබා ගියාට පස්සේ තමයි දැන් නිදහසේ ඒ දේවල් කරන්නේ. ඇත්තටම මේ දේ මට දවසේ පුදුම තරම් සතුටක් ගෙන දෙයක්. ඔයාලා මං ගැන දන්නවා නම් මගේ කලින් වීඩියෝස් බලලා තියෙනම් ඒත් මං මේන්ෂන් කරලා තියෙනවා. මං හරිම ආසාවෙන් තමයි මේ දේ කරන්නේ. මේ බුද්ධ පූජාව තියලා බුදුන් වැන්දට පස්සේ මගේ දවසම පිරුණා වගේ ෆීලින් එකක් තමයි මට එන්නේ. ඉතින් මං ඒක ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් මට පුළුවන් උපරිමයෙන්ම කරලා තමයි දවස පටන් ගන්නෙ. අද දවස ටිකක් දිග දවසක් වැඩ ගොඩාක් තියෙන දවසක් බබා නර්සරි එකත් ඉන්න අතරේ අපි ඒ වැඩ කරගන්න ඕනේ. මේ තියෙන්නේ අද මගේ බුද්ධ පූජාව. මං උදේට මල් පූජා කරන්නේ නැහැ. මොකද හස්බන්ඩ් උදේට මල් පූජා කරනවා. හඳුන් කූරු අපි ගේ ඇතුලේ පත්තු කරන්නේ නැහැ. මොකද ඉස්සර තියෙන හඳුන් කූරු වගේ නෙමෙයිනේ ඇත්තටම දැන් තියෙන්නේ ඒක හරිම විෂ දුමක්. ඒක බබාටත් හොඳ නැහැ අපිටත් හොඳ නැහැ නිසා ඉතින් අපි හඳුන් කූරු ඇතුලේ පූජා කරන්නේ නැහැ. ඊට පස්සේ අපි ආයම රෙඩි වෙලා ගියා මේ පැත්තේ නිගම්බවල තිලක්ම එකක් ඕපන් කරානේ. නිගම්බවල ඉන්න අය නම් දන්නවා මොකද මේ දවස්වල මාරම විදියට පබ්ලිසිටි දෙනවා. ඉතින් අපිත් ගියා මේ තිලක්ම එකට. මාර සෙනගක් ඉන්නේ උදේ කියලා නැහැ පුදුම තරම් සෙනගක් ඉන්නවා. ඇත්තටම හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙතෙන්ට ගියාම අතරමං වෙනවා ෆුඩ් කෝට් එකක් තියෙනවා. හොඳම හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ හෝම්වෙයාර් ඇක්සසරීස්, කිචන් ඇක්සසරීස්, ඩෙකරේෂන් අයිටම්ස් ඒ වගේ ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මෙතනට ගියාම ලේසියට කෙනෙක්ට එන්න බෑ. ඇත්තටම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඇවිදලා වටේම බලලා ඉවර වෙද්දී අපිට හිතුන්නේ නැහැ උඩට යන්න මොකද එච්චරම සෙනගක් ඉන්නවා. පස්සේ දවසක ආයෙ එන්නම් කියලා අනික අපි ඉතිරි වැඩ ටික කරගන්නත් ඕනේනේ බබාව පික් කරන්න කලින්. ඒක නිසාම අපි මේ දේවල් බලලා ඇඳුම් එහෙම බලන්න යන්නේ නැතුව ගියා ආයෙම. ඊට පස්සේ අපි ගියේ ග්ලැමර් ගේට් එකට. ග්ලැමර් ගේට් කියන එකත් දැන් ටික දවසකට කලින් තමයි ඕපන් කළේ. ඉතින් ඒකටත් පොඩ්ඩක් ගියා. අපි ගිෆ්ට්ස් හොයන අතරේ අපිට හම්බුණා අපේ හස්බන්ඩ් කැමති විදිහේ ටී-ෂර්ට් එකක්. මොකද එයාට ඇඳුම් හොයනවා කියන්නේ මට ඇඳුම් හොයනවට වැඩිය ඩබල් අමාරු වැඩක්. ඉතින් ඒකත් ෆිට ඔන් කරලා බලලා මගෙන් අහනවා හොඳද කියලා. මම නම් මෙහෙන් ඇත්තටම ඇඳුම් ගත්තේ නැහැ මොකවත්. මට සෙට් වෙන ඒවා තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි එතනින් බඩු අරගෙන කෙලින්ම ගියේ මගේ චීස් කේක් එකට ඕනේ බඩු ගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මගේ ෂෝට්ස් එහෙම බලනවා නම් මං චීස් කේක් ෆෑන් කෙනෙක්. මම ඉතින් මේ දවස්වල බජට් චීස් කේක් එක හදනවා. ඒකට බඩු ගන්න තමයි මම දැන් ස්පා එකට ආවේ. ඉතින් ඒ ටිකත් අරගෙන ඊට පස්සේ අපිට යන්න තිබුණේ බබාව පික් කරන්න. ස්පෙෂලි කියන්න ඕනේ අපේ හස්බන්ඩ් එච්චර මේකට කැමති නෑ. ඒක ඉතින් මට පොඩි වාසියක් තියෙනවා. මමනේ වැඩිපුරම කන්නේ. ඉතින් අද මට මේකට සූට් වෙන හොඳම ග්‍රීක් යෝගට් එක හම්බුණා. ඊට පස්සේ ඒකත් අරගෙන මගේ පෙඩිකියෝ එකට ගියා. පෙඩිකියෝ එක කරලා ඉවර වෙලා තමයි අපිට බබාව ගන්න යන්න ඕනේ. බබාව අද චේන්ජ් කරලා එයා ප්ලේ කරලා සෑන්ඩ් එක ප්ලේ කරලා සෑන්ඩ් හලාගෙන තියෙනවා ඔළුවේ ඉඳලම. ඉතින් ඒක නිසා යාව ආන්ටි වොෂ් කරලා චේන්ජ් කරලා තියෙනවා.
ඉතින් මෙයා හරි ආඩම්බරයි ඩෑඩි එක්ක යද්දී. මාව ගණන් ගන්නෙත් නැහැ. දැන් තනියම ඩෑඩි එක්ක වාඩි වෙලා යන්නත් දන්නවා. ටික ටික ඉතින් ලොකු වෙනවා බලාගෙන ඉද්දි එයාවත් අරගෙන අපි ඊට පස්සේ කෙලින්ම යන්නේ ගෙදර. ඉතින් මේ මගේ අද දවසෙන් ටිකක්. ගොඩාක් ස්තුතියි මේක බැලුවට. එහෙනම් මම ගිහින් එන්නම්. thank you. ඔයාලා හැමෝටම ආදරේ. ආයෙ vlog එකක් අරගෙන එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න. bye bye.